සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔයාලා දැත් එක තුල එන සිනමා වර්ල්ඩ් අපේ YouTube channel එකත් එක්ක. යාළුවනේ අපි කතා කරන්න යන්නේ 2025 වර්ෂයේ නිකුත් වුණු IMDb rating 6.4ක් තියෙන sci-fi thriller වගේම survival movie category වලට අයත් වෙන ග්‍රීන්ලෑන්ඩ් චිත්‍රපට මාලාවේ දෙවන දිගහැරුම වන ග්‍රීන්ලෑන්ඩ් මයිග්‍රේෂන් කියන අතිසුපිරි විද්‍යා ප්‍රබන්ධය ගැන සුපුරුදු පරිදි කතාවට යන කලින් මම පොඩ්ඩක් කතාවට අදාළ බෑග්ග්‍රවුන්ඩ් එක වගේම කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. පළවෙනි කොටස බලපු අයට මතක ඇති. පිටස්තර ග්‍රහ මණ්ඩලයකින් අපේ ග්‍රහ මණ්ඩලයට ආව ක්ලාක් කියන ධූමකේතුව පෘථිවිය ඝට්ටණය වෙලා න්‍යෂ්ටික බෝම්බ මිලියන ගානක ශක්තිය නිකුත් කරමින් ලොකු පිපිරීමක් වුණා. පෘථිවියේ ශාක සහ සත්ත්ව ප්‍රජාවෙන් 75%ක්ම මේ ඝට්ටණය නිසා ඇතිවුණු කම්පන තරංග, භූමිකම්ප, සුනාමි සහ දෙවන පින උල්කාපාත වර්ෂාව නිසා විනාශ වෙලා ගියා. හැබැයි ඉතින් මේ මහා දරුණු විනාශයෙන් ජීවිතේ බේරගත්ත කණ්ඩායම් කිහිපයක් ලෝකේ වීද පැමිණි ගියා. ජෝන් එල්සන් සහ මේ දෙන්නෙකුගේ පුතා නේතන් කියන්නේ මේ විදිහට ග්‍රීන්ලන්තයේ පොළොව යට තියෙන බංකරයට ගිහින් ජීවිතේ බේරගත්ත පිරිසෙන් කිහිප දෙනෙක්. මේ දෙවන්ත ඝට්ටණයෙන් ඇති වුණු අඩි 1000කටත් වඩා උස සුනාමියෙන් ජීවිතේ බේරගත්තත් මේ වගේ දරුණු විනාශයකට පස්සේ තවත් විනාශයෙන් රැල්ලක් වෙනවා. හරියටම බැලුවොත් ඝට්ටණයෙන් ජීවිතේ බේරගන්නටත් වඩා මෙන්න මේ දෙවන පෙළ විනාශයෙන් ජීවිතේ බේරගන්න එක තමයි අමාරුම. විකිරණ කුණාටු, ගිනිකඳු නිර්මාණය වීම, පසු භූමිකම්ප සහ දෙවන පෙළ සුනාමි, ඒ වගේම ඝට්ටණයෙන් ඉහළට විසුණු කොටස් ආපහු දෙවන පෙළ උල්කාපාත වර්ෂාවක් විදිහට පෘථිවියට ඇද වැටීම, ආහාර හිඟය සහ සිවිල් යුද්ධය, මෙන්න මේ වගේ මහා දරුණු විපත් රාශියක්ම මේ මහා දෙවන්ත විනාශයෙන් පස්සේ මිනිස් වර්ගයාව හොයාගෙන එනවා. මේ කතාවට ටයිම්ලයින් එක වර්ෂ 2025. ඒ කියන්නේ ක්ලාක් ධූමකේතුව පෘථිවිය ඝට්ටණය වෙලා අවුරුදු 5කට පස්සේ කාලයට තමයි අපි මේ මූවි එකෙන් අරගෙන ඉන්නේ. ලොකේෂන් එක ග්‍රීන්ලන්තයේ ආරක්ෂිත බංකරය සහ යුරෝපා මහද්වීපය කියලා කිව්වොත් තමයි වඩාත්ම නිවැරදි. මේ ජීවිත කාලේ කවදාත්ම අපිට අමතක කරන්න බැරි සමහර සිදුවීම් තියෙනවා. මේ උල්කාශ්ම ඝට්ටණය නිසා ඇතිවුණු විනාශයත් අන්න ඒ වගේ එකක්. අජීවී ලෝකෙන් වගේම සත්ත්ව ප්‍රජාවන 75%ක්ම විනාශ කරපු මේ මහා ඝට්ටණය කොහොමද තින් අමතක කරන්නද? මේ සිදුවීම වෙලා අවුරුදු 5ක් වුණත් තවමත් ක්ලාක් පෘථිවිය සම්පූර්ණයෙන්ම අතහැරලා ගිහින්නේ. ක්ලාගේ කොටස් වගේම ඝට්ටණයෙන් අවකාශයට විසුණු පාෂාණ කොටස් තවමත් පෘථිවියට වරින් වර කඩාගෙන වැටෙනවා. ග්‍රීන්ලන්තයේ කඳුරින් අය අවස්ථා කිහිපයකදීම එළියට යන උත්සාහ කරත් තාමත් සබාධමෙන් නම් මේ වැඩේට අවසරයක් ලැබිලා නැති පාටයි. රේඩියේෂන් වගේම විෂ වායුන්ගෙනුත් වායුගෝලය පිරලා ගිහින් නමුත් තවමත් ජීවේ මේ අතරින් මගක් සොයමින් සිටිනවා. කතාවට අනුව නම් ලෝකේ තවමත් සුසාන භූමියක්මයි. ඒත් රැකවරණ කඳවුරේ මෙයාලා තවමත් ජීවිතය අල්ලගෙන ඉන්නවා. හැබැයි ඉතින් මේක හිතන තරම් නම් පහසු දෙයක් නෙවෙයි. මොකද මේ බංකරේට උනත් ඔරොත්තු දීමේ සීමාවක් තියෙනවනේ. දැන් තමයි කතාව හරියටම පටන් ගන්නෙ. ඔයා ග්‍රීන්ලෑන්ඩ් පළවෙනි කොටස බැලුවේ නැත්නම් දකුණු පැත්තේ දෙන කාඩ් එක ක්ලික් කරලා ඔයාට පුළුවන් මේ කොටසත් බලලම ඉන්න. එහෙම නැත්නම් මං කියපු විස්තරය මතක තියාගෙන මෙතන ඉඳන් මේ කොටස බලන්නත් පුළුවන්. හැබැයි ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ ග්‍රීන්ලෑන්ඩ් පළවෙනි කොටස බලන්නම ඕන කියලා. මොකද ඒක අතිසුපිරි විද්‍යා ප්‍රබන්ධයක්. දන්නවනේ සිනමා වලට අපි ආවට ගියට මූවි රෙකමන්ඩ් කරන්නේ නැහෙනේ. හරි එහෙනම් ඉතින් දැන් අපි මේ අතිසුපිරි විද්‍යා ප්‍රබන්ධය බලන්න. මුල්ම සීන් එකෙන් පෙන්වන්නේ ජෝන් ආරක්ෂිත ඇඳුමක් ඇඳගෙන කඳුරෙන් එළියට ඇවිත් මොනවා හරි දෙයක් පරීක්ෂා කරනවා. මේ විදිහට ඉස්සරහට ඇති ජෝන්ට හම්බුනා ලොකු ලාවා ගලා බැස්මක්. අති ප්‍රබල ඝට්ටනයක් වුණ නිසා පෘථිවිය අභ්‍යන්තරයේ තියෙන ලාවා මතු පිටට පැමිණීම කියන්නේ වෙන්න පුළුවන් දෙයක්. හැබැයි ඉතින් මේක හොඳ සලකුණක් නම් නෙවෙයි. සාමාන්‍යයෙන් භූතටි මායිම් වලින් තමයි මේ විදිහට ලාවා එළියට එන්නේ. ගිනිකඳු සක්‍රිය වීම ගැන ඔයාලා ඕන තරම් නිවුස් වල අහලා තියෙනවනේ. මෙන්න මේ ගිනිකඳු සාමාන්‍යයෙන් පිළිගන්නේ මේ වගේ භූතටි මායිම් වල. මේ වගේ භූතටි මායිම් වල තියෙන ලොකුම අවදානම තමයි භූමිකම්පා. මතකෙනි මීට අවුරුදු 20කට කලින් ආපු සුනාමිය. අන්නේ සුනාමියට හේතුනේ සුමාත්‍රා දිව විනාශයතෝ පිහිටි භූතටි මායිම්ක ඇතුළු ප්‍රබල භූකම්පනයක්. ජෝන් මේ විදිහට මුහුදු වෙරළක් ළඟටම ඇවිදන් එනවා. ගහකින් ආපු ආරක්ෂිත බෝට්ටු ගොඩක් එතන වෙරළේ නතර කරලා තිබිලා මෙයාට හම්බෙනවා. ඒ වගේම කැඩිච්ච ලොකු නැවකුත් ගහගෙන ඇවිල්ලා වෙරළ ආසන්නයේ ලොකු පීඩන කුණාටුවක් ඇති වෙනවා. ඒත් නැව ඇතුළට ගිහින් බලන්නට වෙලාවක් තියෙනවා කියලා කඳුරෙන් ලැබුණ අවසරත් එක්ක ජෝන් නැවට ඇතුල් වෙනවා. මේ විඳපු හැමෝම මැරිලා. හැබැයි මෙයාට වැඩි වෙලාවක් නම් මේව පරීක්ෂා කරන්න ඕනේ නෑ. හිතුවට වඩා වේගෙන් කුණාටුව මේ පැත්තට ඇවිත් මේ කුණාටුව නම් අපි දකින සාමාන්‍ය කුණාටුවක් නෙවෙයි. හැම තැනටම අති ප්‍රබල විදිහට අකුණු ගහනවා. ජෝන්ට විවෘත වුණු කඳුරේ දොරටුව වැහෙන්න ඔන්න මෙන්න කියලා එයා කොහොම හරි ඇතුළට පැන ගන්නවා. දැන් තමයි අපිට මුල්ම වතාවට කඳුරේ අභ්‍යන්තරය පෙන්වන්නේ. මේ විදිහට ලෝකේ පුරා විවිධ ස්ථානවල තිබුණ අනිත් කඳුරුත් භූමිකම්පා ආහාර හිඟය වගේ විවිධ හේතු නිසා බිඳ වැටෙන ගමන් තියෙන්නේ. ග්‍රීන්ලන්තයේ පිරීමේ කඳුරේ නම තමයි සීමා. මේ කඳුර සැලසුම් කරලා
කරලා තියෙන්නේ අවුරුදු 2කට. ඒත් දැන් අවුරුදු 5ක්ම මෙයාලා මේක ඇතුළේ ඉන්නවනේ. ඒ කියන්නේ දැන් මෙයාලා තියෙන හරිම අඩු සම්පත් ප්‍රමාණයක්. කඳුරේ ප්‍රධානින් බලාපොරොත්තු වෙනවා තව අවුරුද්දකින් එළියට ගිහින් වගා කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඒක හරිම අවිනිශ්චිත දෙයක්. මේ කඳුරෙන් සංක්‍රමණය වෙන තැනක් ගැන හෙව්වත් ලෝකීය පුරාම තත්ත්වය තවමත් එකම වගේ. කුණාටු භූමිකම්පා විකිරණ වගේ මොනෝම හරි අවුලක් හැමතැනම තියෙනවා. මේ වෙලාවේ තමයි මෙයාලගෙන් කෙනෙක් උල්කාපාතයේ වැටුණු තැන ඇතුණු ආවාටය ගැන අහන්නේ. ඩොක්ටර් අමීනා තමයි මෙතන ඉන්න ප්‍රධානම සයන්ටිස්ට්. එයාගේ ටීම් එකේ ගණනය කිරීම වලට අනුව ආවාට බිත්තියේ ස්වභාවය සහ හැඩය නිසා විකිරණ කුණාටු ඇතිවීම නම් හරිමවමයි. ඒ වගේම සාමාන්‍ය පොළොව මට්ටමට වඩා ගැඹුරින් තියෙන නිසා අපිරිසිදු වාතය ඇතුල් වීමත් හරිමවමයි. ඒ ප්‍රශ්නය තමයි මේ ආවාටේ තියෙන දකුණු ප්‍රංශයේනේ. මේ විදිහට බේරුණු මිනිස්සු සම්පත් වෙනුවෙන් මේ ප්‍රදේශවල යුද්ධ කරනවා කියලා තමයි මෙයාලට තොරතුරු ලැබිලා තියෙන්නේ. ආහාර වගේම ජලයත් හරිම සීමා සහිතයි. ඒ වගේම පිරිසිදු වාතයනේ එකටම වඩා සීමා සහිතයි. මෙයාලගේ සංවාදයේ අතරතුරම එකපාරම කඳවුර හෙලවෙන්න ගන්නවා. ඒක නම් ලොකු භූමිකම්පාවක් වගේ. ඩොක්ටර් අමීන කියන විදිහට නම් ඝාතනය නිසා වෙනස් වුණු භූතටි ආපහු සකස් වෙද්දී මේ වගේ භූමිකම්පා නිතරම ඇති වෙනවා. ඒ වගේ මෙයා හොයාගෙන තිනවා අලුත් ඇටි මායිමකුත් මේ කලාපේ ඇති වෙනවා කියලා. මුල්ම සීන් එකෙන් අපි දැක ලාව ගලා දැස්ම ඒකට හොඳම සාක්ෂියක්. මේ විදිහ මෙයාට තව ප්‍රශ්නයක් මතුවෙලා. ඒ තමයි කඳුරෙන් උදව් ඉල්ලන පිරිස. මෙතන අවදානම් දෙකක් තියෙනවා. එක තමයි දැනටමත් මෙයාලට සම්පත් සීමා සහිතයි. ඇත්තම කිව්වොත් ඇතුළින් නැටවත් ප්‍රමාණවත් සම්පත් නැහෙනේ. දෙක තමයි ඒ මිනිස්සු මොන මට්ටමින් විකිරණ වලට නිරාවරණය වෙලාද කියන එක. ඇලිසන් නම් කියන්නේ මනුෂ්‍යත්වයේ නාමයෙන් එයාලව බේරගමු කියලා. බහුතරය එකඟත්වයේ මත එයාලව බේරගන්න ටීම් එකක් යවන්න තීරණය කරනවා. මේ වෙද්දි නේතන් කියන්නේ තරුණ කොල්ලෙක්නේ. මේ කඳුර ඇතුළේ මෙයා සයන්ස් ඉගෙන ගන්නවා. කඳුර තමයි දැන් මෙයාලගේ ජනාවාසය. මතකනේ ජෝන් ඉංජිනේරුවෙක්නේ. ඒ නිසා යාට කඳුරෙන් නඩත්තුවට තමයි පැවරිලා තියෙන්නේ. කොහොමහරි නේතන් හොරාට කඳුරෙන් එළියට ගිහින් ආරක්ෂකයන්ට අහුවෙලා. මේ කාලෙවෙදි ජෝන්ට හේතුවක් නැතුව නිතර කැස්සක් හැදෙනවා. සුපුරුදු විදිහට හැමෝම තමන්ගේ වැඩවලට ඊළඟ දවසේ සම්බන්ධ වෙනවා. ජලනල පද්ධතිය අලුත් එළියට ආව ජෝන් මෙතනින් තමයි දකින්නේ බංකර් එකේ බිත්ති ඉදිකෙල්ල කියලා. ඒත් හැමෝම හිතන් ඉන්නේ මේ බංකර් එක ක්ලාගේ කම්පන තරංග වලට ඔරොත්තු දුන්න නිසා භූමිකම්ප වලට පහසුවෙන්ම ඔරොත්තු දෙයි කියලා. තීරණය කරගත් විදිහටම උදව් ඉල්ලුපය බේර ගන්න ටීම් එකක් එළියට යවනවා. මේ වෙලාවෙම ආපහු ලොකු භූකම්පනයක් මේ ප්‍රදේශයේ ඇති වෙනවා. මේ පාරනම් තත්ත්වය දරුණුයි වගේ. කඳවුර හරහා ලොකු පැල්මක් ඇති වෙනවා. විනාඩි කිහිපයක් ගත වෙන්නත් කලින් කඳවුර කඩා වැටෙන්න පටන් ගන්නවා. මොනතරම් ශක්තිමත් මිනිස් නිර්මාණයක් වුණත් භූතටි මායිමක් නිර්මාණයේදී ඇති වෙන පළුද්දකින් නම් ආරක්ෂා වෙන එක කරන්න බැරි වැඩක්. කොහොම හරි ජෝන් මෙතනට ඇවිත් සීන් ඇති විඳපු ඇලිසන් තරන් කඳුරින් එළියට යන ක්‍රමයක් හොයනවා. මතකනේ එළියේ තියෙන අපිරිසිදු වාතයනේ. ඒ නිසා ආරක්ෂිත මාස් දාගෙන තමයි මෙයාට එළියට යන්න වෙන්නේ. අලුත් වැඩියා කටයුතු කරපු නිසා ජෝන් බංකර් එක ගැන හොඳටම දන්නවා. ඒ නිසා ජෝන් නේතන්වයි ඇලිසන්වයි වෙන පාරකින් එළියට අරගෙන යනවා. කඳුර සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙද්දී අන්තිම මොහොතේ මෙයාලා රහසිගත දොරකින් එළියට පැන ගන්නවා. මේ හරිය පොළවෙන් උණු වතුර විදිනවා. එළියේ ඉඳපු ඩොක්ටර් අමීනවත් අරගෙනම මෙයාලා මුහුදු වෙරළට දුවනවා. ජෝන් එළියට ආව වෙලාවේ යා දැක්කනේ ආරක්ෂිත බෝට්ටු මුහුදු වෙරළ තියෙනවා. හැබැයි තින් මිනිස්සු දැනටමත් ඒවට නගින්න පොර කනවා. ජීවිත තණ්හාවෙන් ඉන්න මිනිස්සු අනිත් අයගේ ආරක්ෂිත ආවරණ ගලව ගන්න පොර කනවා. මොකද විෂ වායුන් වායු ගෝලයේ කිරිලානේ. ජෝන්ගේ ආවරණත් මෙතනදි කෙනෙක් ගලව ගන්නවා. කොහොම හරි ජෝන් වෙරළ කොණින් තිබුණු බෝට්ටුවකට මේ තුන් දෙනාව අරගෙන යනවා. හැබැයි තින් තව 100 ගාණක් එළිය පොර කනවා මේ බෝට්ටුවට නගින්න. කොහොම වුණත් ඉතින් හැමෝම ඇතුළට ගන්න බැහැනේ. අවසානයේ මෙයාලගේ ආරක්ෂිත බෝට්ටුව දියත් කරනවා. මතකනේ කලින් ආව භූමිකම්පාව. මුහුදු වෙරළක මේ වගේ ප්‍රබල භූකම්පනයක් ඇති වෙනවා කියන්නේ ඊළඟට එන්නේ සුනාමියක්නේ. දැන් අඩි 100 ගාණක් විතර සුනාමියක් මේ වෙරළට එනවා. වාසනාවට ගැඹුරුදීදී සුනාමි රැළේ උස හරිම අඩුයි. ඒත් ගැඹුරු මුහුදේදී සුනාමි රැළ හරිම වේගවත්. සාමාන්‍යයෙන් නොගැඹුරු මුහුදට එද්දී සුනාමි රැළ තරංගයේ වේගය අඩු වෙලා උස වැඩි වෙනවා. මෙතනදි වෙන්නේ චාලක ශක්තිය විභව ශක්තිය බවට පත්වීම. කොහොම හරි ගැඹුරු මුහුදේදී රළ පාරේ උස අඩු නිසා මෙයාලගේ ආරක්ෂිත බෝට්ටුව බේරෙනවා. හැබැයි ඉතින් ගොඩබිම ඉඳපු අය නම් ඉවරටම ඉවරයි. යාත්‍රාව ටික දුරක් ගමන් කරද්දී ජෝන් ළඟ තිබුණු පරීක්ෂකයකින් වාතය පිරිසිදුයි කියලා තහවුරු කරගන්නවා. මෙතනට ළඟම තියෙන්නේ අයිස්ලාන්තය. ඒත් දැන් එහෙම ගොඩබිමක් නැහැ කියලා තමයි ඩොක්ටර් අමීනා කියන්නේ. දැන් මෙයාට යන්න තියෙන්නේ යුරෝපයට විතරයි. ඒ නිසා මෙයාලා යාත්‍රාව ගිනිකොළ දිශාවට හරවලා එංගලන්තයට අරගෙන යනවා. මෙයාලගේ යාත්‍රාව මගදී නතර වුණත් ජෝන් කොහොම හරි එක හදා ගන්නවා. ක්‍රමයෙන් කාලය ගෙවිගෙන යනවා. ආලෝක දූෂණය නැති නිසා අහසේ දැන් තාරකා වගේම ඇන්ඩ්‍රොමීඩා මන්දාකිනියත් හොඳටම පේනවා. ඇත්තටම අපි මේ දැන් දකින අහස නෙවෙයි මීට අවුරුදු 200කට කලින් තිබිලා තියෙන්නේ. හරියටම කිව්වොත් ශීරපතේ පවා පියවි අතර දකින්න පුළුවන් අහසක් තමයි අතීතයේ තිබිලා තියෙන්නේ. ඒත් මිනිසාසින් කරන ආලෝක දූෂණය නිසා
ක්‍රමයෙන් අපේ පිළිවෙසට පෙන්න තාරකා නොපෙනී ගිහින් කාලය ගෙවනවා කියන්නේ ඉතින් ආහාර ඉන්ධන ඉවර වෙනවා කියන එකනේ. යාත්‍රාව එකවරම ඉන්ධන නැතුව නතර වෙනවා. කෑමත් ඉතුරු දවස් 2කට විතරයි. දියවැල් වල ස්වභාවය අනුව මෙයාලා යුරෝපේ පැත්තට තමයි ඇදිලා යන්නේ. බඩගිනි හෙම්බත් වෙලා ඉඳපු මේ පිරිස එකපාරටම මොකක් හරි ඝටනයක් නිසා අවදි වෙනවා. පේන විදිහට නම් මේක ජලයට යරුණු ගොඩබිමක් වගේ. ගොඩබිමක් කිව්වට මේ කඩි 100 ගාණක් උසර ජලයෙන් යට වෙලා. ඇත්තටම මෙයාලගේ මේ යාත්‍රාව වැగిලා තියෙන්නේ උස බිල්ඩින්ගක වහලේ. මේක තමයි වර්තමානයේ එංගලන්තය. යාත්‍රාව දිගටම හබල් වලින් පැදලා අවසානයේ මෙයාලා ගොඩබිමක් හොයා ගන්නවා. නගරේ පාළු වෙලා කියලා හිතුවත් ඇත්තටම මේ වැනි මිනිස්සු තාමත් ජීවත් වෙනවා. හැබැයි මේ ජීවිතේ හිතා ගන්න බැරි තරම් කටුකයි. මෙයාලට මතක විදිහට හිරු නොබසින මේ අධිරාජ්‍ය ඒ කියන්නේ එංගලන්තයේ බිර්නුවගේ කඳවුරක් තිබිලා තියෙනවා. ඒත් ඒ කඳවුරත් එක්ක තිබ්බ සංනිවේදන සෑහෙන කාලයකට කලින් බිඳ වැටිලා. මේකට හිතා ගන්න බෑ මේ මිනිස්සු ඉදී කොහොමද ජීවත් වෙන්නේ කියලා. ජෝන් නම් කියන්නේ විකිරණ විෂවායු මොනෝ තිබ්බත් කරන්න දෙයක් නැතිකමට තමයි එයාලා මෙහෙම එළියෙන්නේ කියලා. හැබැයි තුන් යාලගේ ආයු කාලේ නම් හරිම අඩුයි. අවසානයේ කොහොම හරි මේ කණ්ඩායම රජේ බංකරේක හොයා ගන්නවා. ඒත් මෙයාලා ළඟ තිබ්බේ එකම එක අවසරපතයි. බලෙන් ඇතුළු වෙන හදන හැමෝටම වෙඩි තියෙනවා. මෙන්න මේ වෙලාවෙම කඳුරේ අනුතුරෙන් වීම නාද වෙනවා. වෙන විදියට නම් භයානක කුණාටුවක් අත ළඟ වගේ. දැන් ලෝකේ කාලගුණේ හිතා ගන්න බැරි විදියට වෙනස් වෙලා. කොහොම හරි මෙතනදී මෙයාලට වැඩ කරන වාහනයක් තියෙන කෙනෙක් හම්බෙනවා. ඒ මිනිස්සේ ජෝන්ගේ ඔබ්ලෝසුරු කැමති නිසා මෙයාලට ලන්ඩන් වලට යන්න පොටක් පෑදෙනවා. දැන් මෙහාට ආපු අයගෙන් ඉතුරු 4 දිනක් විතරයි. ටීම් එක ලන්ඩන් වලට යන්න නම් ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඒ තමයි ඇලිසන්ගේ ඥාතියෙක් එහෙතාමත් ජීවිතුන් අතර ඉන්නවා කියන විශ්වාසයට. ඇත්තටම දැන් පිළිවෙල කරන්න දෙයක්වත් නැහැනේ. මේ වාහනේ අයිතිකාරයක් තියෙන විදිහට නම් මේ වගේ රේඩියේෂන් කුණාටු දැන් මේ සුලභ දෙයක්. මේ වගේ කුණාටුවකට අහු වෙලා බේරුණත් විකිරණ නිසා හැදෙන ලෙඩවලින් හුඟක් වෙලා තමයි මැරෙන්න වෙන්නේ. ඇලිසන් මාස 7කට කලින් තමයි අන්තිමටම ලන්ඩන් වල ඉන්නේ යාගේ ඥාතියා මැකන්සි එක කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ යාලා ඝට්ටනේ නම් ජීවිතේ බේරගෙන ඩොක්ටර් අමීනා ගමන අතරම නේතන්ට KT සිදුවීම ඒ කියන්නේ ඩයිනසෝරයන් වඳ කිරු උල්කාපාත ඝට්ටනය ගැන කියලා දෙනවා. අමීනා කියලා දෙන විදිහට නම් KT සිදුවීමෙන් පස්සේ තමයි පෘථිවිය මත ජීවය සාර්වත්‍රම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ වගේම කලින් හිටියේ නැති අලුත් ජීවිනුත් බිහි වෙලා. KT නිසාම තමයි අපිත් අද මෙතන ඉන්නේ කියලා අමීනා කියනවා. කොහොම හරි මෙයාලා ලස්සන කැලෑ ප්‍රදේශයකට ඇවිල්ලා ටිකකට වාහනේ නතර කරනවා. මේ වාහනේ අයිතිකාරයෙක් නම තමයි බොබි. මිනිහගේ පොඩි කාලේ නම් තිබ්බ හීනයක් තමයි එංගලන්තෙට කොහොම හරි මේක. ඇත්තට මෙයා නයිජීරියානු ජාතිකයෙක්. බොබි නම් කියන්නේ ප්‍රංශේ මීටත් වඩා භයානකයිලු. අමීනා ආවාට ගැන කියන කතා ලස්සනුනත් ඒක විකාරයක් කියලා තමයි බොබි හිතන්නේ. දැන් මෙයාලා ආපු පිටත් වෙන තමයි සූදානම් වෙන්නේ. ඒත් එක්කම වගේ ජෝන්ට දැනෙනවා පොළොවේ මොකක් හරි කම්පනයක් වෙනවා. හැබැයි ඒක භූමිකම්පාවක් නම් නෙවෙයි. මතකද මම කතාවේ ආරම්භයේදීම කිව්ව පෘථිවි වටා කක්ෂගත වුණු ක්ලාගේ කොටස් වගේම ඝට්ටනේ නිසා ඉහළට විසුණු පාෂාණ කොටස් අන්න ඒ වගේ කොටස් කිහිපයක් කඩාගෙන වැටෙනවා. ප්‍රමාණයෙන් කුඩා වුණත් මේවා හරියට මිසයිල වගේ මහා විනාශයක් කරලා තමයි නතර වෙන්නේ. මෙයාට උදව් කරපු බොබිත් මේ උල්කාපාත වර්ෂාවට අහු වෙනවා. මෙතනින් දැන් මෙයාලා පයින්ම ලන්ඩන් වලට එනවා. අවසානයේ ඇලිසන් කොහොම හරි මැකන්සින් එතන හොයා ගන්නවා. පුදුම කියන්නේ ඒ ගෙදර නම් තවමත් ආරක්ෂිතව තියෙනවා. ඒ වගේම මෙහි බලාපොරොත්තු නොවුණු පිරිසකුත් ඉන්නවා. ඇත්තටම මේක හොස්පිටල් එකක ආරක්ෂිත කාමරයක්. මෙයාලා මේ කොටස කොහොම හරි සීල් කරගෙන වායු පිරිසිදුකරණයක් භාවිතා කරලා වාතයක් පිරිසිදු කරන් තමයි ජීවත් වෙන්නේ. තව අවුරුදු කිහිපයක් මේ ආරක්ෂිත වෙන්න පුළුවන් වෙයි කියලා තමයි නැකන්සි හිතන්නේ. ඇත්තටම මෙතනින් අනිත් පිරිස තමයි නැකන්සිගේ රෝගියෝ. හැබැයි ඉතින් මෙතනදී නම් මෙයාලා හුඟක් සතුටින් තමයි ඉන්නේ. මෙයාලා ආවාටේ ගැන විශ්වාසය නැකන්සිටත් තියෙනවා. ආවාටේ ගැඹුරු නිසා තියෙන උෂ්ණත්වය, ඒ වගේම තියෙන පිරිසිදු වාතය, සුනාමියෙන් ආපු වතුර, විනාශිනී පාෂාණවල පෝෂක කොටස් මේ ඔක්කොම අලුත් ජීවියක් ආරම්භ කරන අත්‍යවශ්‍ය දේවල්. ක්ලාක් වටන ආවාටේ ඒ සේරම දේවල් තියෙනවා කියලා තමයි අමීන කියන්නේ. ඒ පිටින් නැකන්සි නම් හිතන්නේ මෙතන තමයි ආරක්ෂිතම තැන කියලා. ජෝන්ගේ කැස්ස නිසා මහරයා නින්දෙන් එලිසන් අවදි වෙනවා. මෙතනදී තමයි එලිසන් දැනගන්නේ ජෝන්ට ලොකු අසනීපයක් තියෙනවා කියලා. ඇත්තටම ජෝන් කඳුරු මුලියට ගිහපු වාර ගන්න වැඩි වෙලා ඒ නිසා යා විකින්න බලපෑමකට ලක් වෙලා තමයි මේ විදිහේ හැදිලා තියෙන්නේ. කඳුරු ඉන්න කාලෙම ડોක්ටර්ස්ලා ජෝන්ට අනුතුරු අංගවල තව සති 6කටත් වඩා අඩු කාලයක් තමයි යාට ඉතුරුලා තියෙන්නේ කියලා. ජෝන්ගේ මේ කතාව ඇහුවට පස්සේ එලිසන් කියනවා ඉතුරුලා තියෙන කාලේ අපි මෙහෙට වෙලා ඉමු කියලා. හැබැයි ඉතින් ජෝන්ට නම් මොන වෙලද තියෙන්නේ මෙයාලා කොහොම හරි ආවාටේට අරගෙන යන්න. එතන අලුත් ආරම්භයක් තියෙනවා කියලා ජෝන් විශ්වාස කරනවා. නැකන්සි වාහනයක් වගේම ගන්න හේතුත්
මෙයාලට දෙනවා එයාලගේ ගමනාන්තයට යන්න. ඒ වගේ මෙයා කියනවා මොනම හේතුවක් නිසාවත් කාටවත් නතර කරන්න එපා කියලා. මෙයාලා මේ විදිහට ටික දුරක් යද්දී එකපාරටම කවුරු හරි කාර් එකට වෙඩි තියනවා. මේ වෙඩි පාර කෙලින්ම වදින්නේ ડોක්ටර් අමීනට. ඇත්තටම මේ වෙඩි කරුවන්ට ඕන වෙලා තියෙන්නේ මෙයාලගේ කාර් එක. හැබැයි ඉතින් ජෝනුත් වැඩි අතාරින්න නැතුව නැකන්සි දීපු ගන්න එකෙන් කොල්ලකාරයන්ට වෙඩි තියනවා. කොහොම හරි ජෝන් කොල්ලකාරය ඔක්කොම මරලා දැම්මත් මේ වෙද්දි ડોක්ටර් අමීන නම් අවසන් ගමන් ගිහිල්ලා අමීනටත් අවසන් ගෞරව දක්වලා මෙයාලා ආපු ගමනාන්තය බලා පිටත් වෙනවා. අවසානයේ මෙයාලා මුහුදු වෙරළ ළඟට ආවත් එතන තවදුරටත් මුහුදක් නම් නැහැ. ඉංග්‍රීසි මුහුදු තීරෙ විදිහට හඳුන්වපු මේ මුහුදු කොටස සම්පූර්ණයෙන්ම හිඳිලා ගිහින් හරිනම් මෙතන ඉඳන් 60ක්ම 20ක මුහුදු තීරයකින් මෙහා තමයි ප්‍රංශය තියෙන්න ඕන. මේ මුහුදු කොටස දිනුන යුද්ධ කරන්න ගිහින් සෙබළුන් ලක්ෂ ගණනක් මැරලා තියෙනවා කියලා තමයි ජෝන් කියන්නේ. මෙයාලට කලිනුත් වාහන ගිහපු ටයර් පාරවල් තියෙන නිසා මෙයාලත් වාහනේ මේ පටු මුහුදු තීරය නෑ මුහුදු තීරයේ ගොඩබිම් කොටස හරහා එතර වෙනවා. මේ විදිහට ටික දුරක් යද්දී මෙයාලා නතර කරපු වාහන ගොඩක් දකින්නවා. ඒත් ඇයිව නතර කරලා තියෙන්නේ? ඇත්තට මෙතන අතිවිශාල භූතැටි මායිමක් නිර්මාණය වෙලා හරියටම කිව්වොත් ඒක අපි දැවෙන්ට විවරයක්. හැබැයි ඉතින් මෙතන මිනිස්සු මේ වෙද්දී එතර වෙලා හුඟක් අනාරක්ෂිත වැල් පාලමක් කරහා තමයි මෙයාලා එතර වෙන්නේ. ලොකු මවුල කියන්නේ මේ පැල්ම දිගේ අතිශය වේගවත් සුළං ප්‍රවාහයක් ගමන් කරනවා. කොහොමද මෙයාලා කරදරයක් නැතුව ප්‍රපාතයේ පළවෙනි කොටස නම් පහු කරනවා. මතකනේ මේක භූතැටි මායිමක් නේ. පේන විදිහට නම් ලොකු භූකම්පනයක් එන්න වගේ යන්නේ. විවරේ මැදෙන්දියත් කොහොමත් මැරෙන්න වෙනවනේ. ඒ නිසා මෙයාලා කොහොම හරි අනිත් පැත්තට පැන ගන්න හදනවා. හැබැයි ඉතින් මේ පැත්තේ වැල් පාලමක් වෙනුවට තියෙන්නේ ඊටත් වඩා භයානක ඉනිමගක්. මෙයාලා කොහොම හරි අනාරක්ෂිත ඉනිමගේ මැදට එද්දී අනිත් පැත්තේ කේබල් කොටස කැඩෙනවා. විනාඩි ගාණක් යනත් කලින්ම මෙයාලා මේ කොටසෙත් පාලමක් ගැලවෙනවා. හැබැයි ඉතින් කොහොම හරි මේ තුන් දෙනා එකතු වෙලා අවසානයේ මේ අඳුරු අගාධයේ සීමාව පහු කරනවා. දැන් ඉතින් මෙයාට ඉස්සරහට යනවට අමතරව වෙන කරන්න කිසිම දෙයක් නැහෙනේ. මොකද ඉතින් ආපහු යන ක්‍රමයක් නැහෙනේ දැන්. මේ විදිහට මෙයාලා තවදුරටත් ඉස්සරහට එද්දී කුඩා ප්‍රමාණයේ උල්කාපාත කොටසක් වැටුණු ආවාටයක් හම්බෙනවා. ඒත් ඉතින් මෙතන නව ජීවියක් තියා කිසිම ජීවියෙකුගේ සලකුණක්වත් නැහැ. සේරම පිලිස්සලා ගිහින් ක්ලාක් වැටුණු තැනත් මේ වගේ නම් ජෝන් කලකිරීමෙන් වගේ ඇලිසන්ගෙන් අහනවා. ඇලිසන් නම් කියන්නේ මේ උල්කාපාත කොටස වැටලා තම මාසයක්වත් නැතුව ඇති කියලා. ඊළඟට මෙයාලා මේ ආවාටයක් පහු කරලා දිගටම ඉස්සරහට යනවා. ඒත් ඉතින් වැඩි දුරක් යන කලින් මෙයාලා තුවක්කුකාරයෙක්ට කොටු වෙනවා. මෙයාලා කොහෙද යන්නේ කියලා අහුවම ක්ලාක් වැටුණු ආවාටයට යනවා කියලා කිව්වට පස්සේ නම් ඒ මිනිස්සුගේ මූඩ් එක වෙනස් වෙනවා වගේ. මේ තුවක්කුකාරයාගේ නම තමයි ඩෙනිස්. ඩෙනිස් මෙයාලා එයාගේ නවාතැනට එක්කන් යනවා. ඒ තමයි උතුරු ප්‍රංශය. මතකනේ ක්ලාක් වැටුනේ දකුණු ප්‍රංශයට. මොන වුණත් ඩෙනිස් කියන්නේ නම් දක්ෂ මිනිස්සෙක් වගේ. මෙන්න මේ තැනට කාර් බැටරියක සූර්ය ප්‍රෝෂය සම්බන්ධ කරලා හරි අනිත් කෙනෙක් තමයි ලයිට් අරන් තියෙන්නේ. ඒ වගේම වායු පිරිසිදු කරන එකකුත් මේ ගෙදර තියෙනවා. මෙයා ඉන්නවා කැමින් කියලා ලස්සන දුවෙක් වගේම ආබාධිත බිරිඳකුත්. එයාගේ නම තමයි ජූලියා. ජූලියාට කතා කරන්නත් බෑ, ඇවිදින්නත් බෑ. රේඩියේෂන් වල බලපෑම නිසා තමයි එයාට මෙහෙම වෙලා තියෙන්නේ. ඩෙනිස් කියන විදිහට නම් ඒ ආවාටේ පොරොන්දු දේශය කියන නම වල මිනිස්සු හඳුන්වන්නේ. ඒ වගේම මිනිස්සුන්ගේ අවසාන බලාපොරොත්තුවේ දේශීය වේලිලු. ප්‍රංශ හමුදාවේ ඉතුරුනය සම්දානයක් හදාගෙන ඒ ආවාටේ ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා කරනවා. ආක්‍රමණිකයන්ට ඕන වෙලා තියෙන්නේ ආවාටේ අල්ලගෙන ඒකේ තියෙන සම්පත් කොල්ල කන්න. මේ දෙපාර්ශවය නිසා ආවාටේ මායිමේ ලොකු යුද්ධයක් යනවා කියලා ඩෙනිස් කියනවා. කැමිල්ටන් නම් නේතන්න හොඳටම හිතට අල්ලලා වගේ. මොකද ඒ දෙන්නම එකම වයසේනේ. පහුවෙන්න ඩෙනිස් අලුත්ම සිතියමක් කරන් එනවා. ජෝන් ගාව තියෙන පරණ සිතියමක් නේ. ඒත් දැන් භූගෝලීය පිහිටීම පාව වෙනස් වෙලා. ඩෙනිස් මේ ආවාටේ තියෙන ප්‍රදේශය ගැන හොඳටම දන්න පාටයි. එයා වැලන්ස් කියන ප්‍රදේශය හරහා යන්න මෙයාට රහස් පාරකුත් කියලා දෙනවා. මේ පාරෙන් පඩු දුර්ගයක් හරහා ගිහින් තමයි ඔයාලට ආවාටට යන්න වෙන්නේ. මගේ හොඳම යාළුවෙකුගේ බලෑනියක් තමයි මේ පටු දුර්ගය ආරක්ෂා කරන්නේ. ඔයාලා පංච හමුදාවට අහු වුණාම කමාන්ඩර් දිනේට කතා කරන්න ඕන. එයාට කියන්නේ මම තමයි ඔයාලගේ එල්ලු කියලා. මේ වෙලාවේ ඩෙනිස් කමාන්ඩර් දිනේක ඩෙනිස් ඉන්න පොඩි පොතේකුත් මෙයාලට දෙනවා. දැන් තමයි ඩෙනිස් මෙච්චර මෙයාලට උදව් කරන්න හේතුව කියන්නේ. මගේ දුව කැමිල්ලත් ඔයාලත් එක්ක කියන්න පුළුවන්ද කියලා ඩෙනිස් අහනවා. මොකද ඩෙනිස්ට බෑ එයාගේ දුව ජූලියාව අරගෙන යන්න. ඒ වගේම මෙයාව දාලා යන්නත් බෑනේ. අවසානයේ මෙයාලා ඩෙනිස් කියන වාහනයකින් ආවාටේ බලා යන ගමන ආපහු පටන් ගන්නවා. දැන් නම් මෙයාලා ආවාටේට හුඟක්ම කිට්ටු වෙලා. කොහොම හරි මෙයාලා පටු දුර්ගයේ ආසන්නයේම නතුරුණු වෙලාවේ ප්‍රංශ හමුදාවට කොටු වෙනවා. වාසනාවට කැමිල් ඉන්දියා. මොකද ඉතින් අනිත් පැත්තේ ප්‍රංශ භාෂාව බැහැනේ. කොහොම හරි මෙයාලව කමාන්ඩර් දිනේ ළඟට එක්කන් යන සෙබළුන් කැමති වෙනවා. ආවාටේ වටේ මෙතන යුද්ධ පිටියක් වගේ යුද්ධ භූමියක් නැද්දින් තමයි මෙයාලට යන්නත් වෙන්නේ. හරිම පටු වගේම භයානක යුදාගලක් කරහා මෙයාලා කොහොම හරි කමාන්ඩර් දිනේ ඉන්න ප්‍රදේශයට එනවා.
ඇත්තටම මෙතන තියෙන ලොකු යුද කඳවුරක්. ඒත් එක්ක මේ හයින් ලොකු කඳු පන්තියක් තියෙනවා. කැමිලියා කියන විදිහට නම් මේ කඳු පන්තිය මීට කලින් මෙතන තිබුණ එකක් නෙවෙයි. ඒ කියන්නේ ආවාටේ නිසා තමයි මේ කඳු ඇති වෙලා තියෙන්නේ. කඳුරට ගින් කමාන්ඩ් දිනේ ගැන ඇහුවම සෙබළුන් එයාව පෙන්නනවා. ඒත් එයා දවස් කිහිපයකට කලින් මැරිලා. ඇත්තටම එයාගේ මිනිහ විතරයි එතන තියෙන්නේ. සෙබළුන් කියනවා ඔයාලට උදව් කරන්න විදිහක් නැහැ කියලා. මෙතනදී ජෝන් එයාට ඇත්තම කියනවා. විකිරණ නිසා මට ලොකු ලෙඩක් හැදිලා තව දවස් කිහිපයකින් මම මැරෙනවා. මම මැරෙන්න කලින් මෙයාලව ආවාටට අරගෙන යන්න මට උදව් කරන්න කියලා ජෝන් කියනවා. මේ වෙලාවේ කඳුර පාලනය කරපු කැප්ටන් මෙයාලා ගැන අනුකම්පා කරලා මෙයාලා ආවාටට මිනිස්සු අරන් යන බස් එකට නගනවා. දැන් මේ භයානක ගමනේ අවසානට ලං වෙලා. හැබැයි ඉතින් ආවාටේ පේන මානෙදී ආක්‍රමණිකයන් බස් එකට පහර දෙනවා. එයාට ඕන වෙලා තියෙන්නේ මේ බස් එක ගන්න. ඒ නිසා එයාලා හැමෝම බස් එකෙන් බස් වෙනවා. ජෝන් තමයි අන්තිමට ඉන්නේ. ජෝන් කැරලිකාරය පහු කරන ගමන් ඌ එක්ක පොර බදන්න ගන්නවා. එළියට තුවාකුකාරය ඇතුළට එන්න හදද්දිම නේතන් එක්ක අනිත් අය ඌව නතර කරගන්නවා. කොහොම හරි ජෝන් ආක්‍රමණයකට වෙඩි තිබ්බත් එයාටත් දෙගින්දයක් ලැබිලා වගේ. බස් එකේ ඩ්‍රයිවර් මැරුණු නිසා ඇලිසන් තමයි දැන් බස් එක ආවාටට අරගෙන යන්නේ. දිගටම වාහන නතර කරලා නිසා අන්තිම ටික පයින් තමයි මෙයාට යන්න වෙන්නේ. හරිම ලස්සන කඳුපන්තියක් තරණය කරන් මෙයාලා කොහොම හරි ආවාටේ පේන සීමාවට එනවා. ඩොක්ටමිනා කිව්වදී හරියටම හරි මේ ආවාටේ ඇතුලේ ආපහු සරු ජීවියක් දිවි වෙනවා. මුළු ප්‍රදේශයම හරිම ලස්සනයි. ලස්සන නිල් පාට දිල් වගේම පොළ පාට තන පිපිණික් තියෙනවා. ඒ වගේම ලස්සන දියැලුක් තියෙනවා. මිනිස් වර්ගයා අලුත් ලෝකයක් බිහි කරන්නේ මෙතන ඉඳන් තමයි. සෝබාදහම අපෙන් ගත්ත හැමදේම ඊටත් වඩා වැඩියෙන් අපිට ආපහු දෙනවා. තමන්ගේ පවුල ආරක්ෂිත සීමාවට අරගෙන ආපු ජෝන් මේ ආවාටේ පෙනෙන සීමාවෙම අවසන් හුස්ම හෙලනවා. මට හෙට හිරු දකින්න බැරි වේවි. ඒ වුණත් මං වෙනුවෙන් ඔයාලා එක දකීවි. ඒ ආලෝකයෙන් ඔයාලා තිබුණට වඩා හොඳ ලෝකයක් හදාවි. හෙට දවසයි ඔයාලට. මෙන්න මේ වචන ටික ජෝන්ගේ හනින් ඇහෙනවත් එක්කම ග්‍රීන්ලෑන්ඩ් මයිග්‍රේෂන් කියන මේ අතිසුදුළු විද්‍යා ප්‍රබන්ධය අවසන් වෙනවා. දුක්මුසු අවසානයක් තිබුණත් ඇත්තටම මේක හරිම ලස්සන නිර්මාණයක්. ඔයාලා මොකද හිතන්නේද මූවි එක ගැන? ඔයාලගේ අදහස් අනිවාර්යෙන් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. sci-fi psychological thriller mind blowing වගේ සුපිරිම මූවි කැටගරිස් විතරක්ම රිවිව් කරන්න නිර්මාණය කරපු සිනමා වලට අපේ YouTube channel එක ඔයා තාමත් subscribe කරලා නැත්නම් දැන් මෙන්න subscribe කරලා bell icon එක click කරගන්න. එහෙනම් යාළුවනේ ලබන සතිත් මේ වගේ අතිසුපිරි විද්‍යා ප්‍රබන්ධයකින් හමුවෙන බලාපොරොත්තු වෙන්න. අද නම් ඔබෙන් සමු ගන්නවා. ඔයාලා හැම එකම සුබ දවසක් වේවා.